යකඩ සපත්තුව රංගම්මුල්ල ආසයි ආදරේ. ඒ තමා සාන්ති පොණාන්දු ප්‍රමුඛ යකඩ රැළ. කැදෙන ආරම්භක පිටිකරුවා විනිශ්චයකරුවාගේ සංඥාව ප්‍රතිවිනිශ්චය දෙදෙනායි ප්‍රධාන තිරකතුමායි තිරණාත්මක පන්දු විශේෂණ කළයයි. ආරම්භයේ සදෝන් හාන්සගේ ජයරත්නයි ලකුණක හැඩවැඩේ ස්ථානගත කරනවා නිහත ලකුණක්. කතා දෙකක් නැහැ. මේව තමා ලාංකික ශේෂ්ත්‍රයේ කතා එල්ලේ කතා. මේ තමා කවුරුත් හඳුනන බාලසූරිය එකක් ඕනෙමයි. ගුවනෙන් ගුවන් කතයි අල්ලන හැඩ වැඩක් බාලසූරියගෙන් බාලසූරියද ලකුණයි. සුළඟ වේගෙන් හමාගෙන යනවා. පන්දුව වෙතට පැමිණුණා 3 දෙනෙක්. ශේෂ්ත්‍රයේ තුල කවුරුත් හඳුනන කැපී පෙබෙන පහරවල් ඕනෙමයි. ගහනවා ගුවනෙන් ගුවන් කතයි ස්ථානගත කර තිබෙනවා. තාමත් පන්දුව අල්ලාගෙන යන වේගය වැඩි කරන්න. වේගය වැඩි කර යුතුයි. ලකුණක හැඩවැඩ තිබුණා. තාවකයා ලෙස්සන සුළු තාමනවාක්යක්. දැන් තිබෙන්නේ නිර්මාණය බිතිබෙන්නේ. වේගවත් පාදයේ හසුරවන්නට හැකියාවක් නැහැ. යාලිත් සෝදානම්. පිටියේ අවංකයි පොපලයි කියන නරඹන රාශියක් පිටිය වටා පන්දුරක් එනවා. මේ අනුස්මරණ තරක මාලාව දැක බලා ගන්නට. නිහඬ දඩයක් කරාවේ දෝගිවන්ත. පාරක් කළ කරනවා පිටිය හරහා දිගහැරි ඉදිරියට ගමන් කරනවා. තුන්වෙනි කඩේමත් දෙවෙනි කඩේමත් අතරින් පන්දුව තල්ලුවේ පිටේ ගහපු පහර තනතිලේ ඇදී යනවා. ලස්සනයි පොපලයි යලි සෝදානම්. පිටිය වටා ගහන සුපරි පොපලයි කියන පියාරවල් වල යා යුතුයි. එක කෝණෙමයි ජෝඩ් ගැම්මටම ඕනේ. හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නටත් බෑ. රංගමුල්ල නරඹන්නේ රංගමුල්ලද? ඇවරයි දැවරයි තුන් ඇවරයි. ඒ රංගමුල්ලේ නරඹන්නන්ගේ හදවත ඩිග් ඩිග් දඩස් ගගා ගාත වෙන මොහොතක් තුල නිහඬ දඩයක් කරුමා දන්නවා මේ පොබල රවුඳුගේ වන්තකයේ පිහාරවල් ඕනෑම තැනකින් සෙනික පටස් ලකුණු කරන්න රවුඳුගේ වන්ත ගෙඩි පහරක් මැද වලල්ලෙන් පන්දුව තල්ලු යනවා. ඒ හරහා දෙවිනි කඩේම ඒ හරහා බාලසූරිය ලෙස්සන සුළු පතේක දාවණිය ලෙසි නෑ. අපුඩිය ගැම්ම ජෝඩ් ගැම්මට ඕනේ. තුන්වටා ගහන පහරේ මේ පහරේ සාර්ථකයි. ලකුණයි බලන්නසයි. වේගය නවත්තා ගැනීමට හැකියාවක් නැද්ද? දීලියම පැතිවිලිස්කරු දෙදෙනයි ප්‍රධාන තිරකතුමයි නිහඬයි. ලස්සන බබල ප්‍රහාරවල් එල්ල කරන්න දාපරමෙත්තෝනේ. ඔබයි අපේ ජීවය මෙන්න ජීවා. පාරක් එල්ල කරනවා කෙටි පහරක් මැදවලල්ලෙන් දුන්නු හයිය මේ අනුස්මරණයේ සාර්ථක අනුස්මරණයක් ඕනෙමයි. ඒක මෙන්න පාර ගුවනෙන් ගුවන් ගතයි බලමු පන්දුව අල්ලන්නට උත්සාහය සාර්ථක වෙයිද? සාර්ථකයි. ඒ රංගමුල්ල යකඩ රැහනේ යකඩ සපත්තුව බලන්නේ Facebook එකෙන් තමාගේ ෆෝන් එකෙන්. එකක් ඕනෙමයි. නිසාන්ත සමරනායක දෙන පන්දුවට තල්ලුවේ පන්දුවමත් තනුවැල්ලෙන් ඉදිරියට ගලාගෙන යනකොට එරා පන්දුව එරා ලකුණද එරා දාවකයා බාලසූරිය එරහා පරම්පරාවෙන් දායාදයක් වුණු බැරි නෑ තුන් පැත්තෙන් ගහලා ලකුණු පෙන්න කරන්න උජේ සංජීව මෙතන හොඳයි තන මෙතනයි මෙන්න පාර උජේ සංජීව දෙපැත්ත කැපෙන ආවිය පිළි කතා කියන්නේ ඇත්ත කතා. හැබැයි ඇත්තට මිනිස්සු වුණ දෙනකොට ඇත්ත බොහොමවත් අමාරුයි. පිටිය වටා ගහන තවත් පරම්පරාවෙන් දායාදයක් වුණු සම්පතක්. මේ සම්පත එකක් එන්න ගහන්න මෙන්න කඩේ මාරස්සක වලල්ලේ පන්දුව තනතිල්ලෙන් ඈතට යාමට හැකියාවක් පිටිහරබේ තුලට. උජේ සංජීව මේ පැත්ත හොඳයි. එකක් ගහමු බිමට බර මේ කඩේ මාරස්සක වලල්ල වේගය නවත්තන්න බෑ. වේගය නවත්තන්න බෑ. ලකුණයි. වර්ධින පිට හොඳයි. මේ අපිටයි වාසිය වාසනාවන්ත දිනයක මල් පලදා වූ ගත්තු අකුරු තුන එල්ලේ මෙයාගේ දෑතින් ගත්තු කුසලාන මුදල් සංඛ්‍යාව ඔබ සතු වගකීම සඳහන් කරනවා. අරවා පහර අපිට තිබෙන්නේ දවන්ත නවලෝක පිටියක්. ඒ පිටිය වටා ගහන උජේ සංජීවයි මේ ක්‍රියාත්මක වෙන්නේ. කතා දෙකක් නෑ. 1 සිට 16 දක්වා ප්‍රහාරකයන්ගෙන් ගහන පිලක් ලාංකික ශේෂ්ත්‍රයේ හදවතේ කතා කරන නරඹන්නන්ගේ අහල බැලුවොත් ජෝඩ් නැත්තම් පරිප්පු නැති හෝටලයක් හා සමානයි. වීගෙම්ම ගහන ප්‍රහාරයට යා යුතුයි. බැරි නෑ. උත්සාහන්තය ඔයා මෙන්න පහර
පිටාක්දාර වැඩි පන්දුව තනතෙල්ලේ කඩි මාර්සක බලල්ලි එයරා යාමට හැකියාවක් නැහැ පරිප්පු හොද්දයි පානුයි කාලයි මේල්ලේ රැකගත්තේ බව ඔබ දැනුවත් කරනවා පීලි ඒක කෝඩේමයි චමත්කාර බිමට පහර එයරා කඩි මාර්සක බලල්ලි එයරා දවා ගැනීම එයරා බලමු කුමක් සිදු වෙයිද සෙමින් බාලසූරිය කපටි අපිත් කපටි දාවකයොත් කපටි වයි මේ හයිය යකඩ සපත්තුව උදේ සංජීව අරවා ගහන පහරට යයිතුයි මේ නහරවා පහර බලන්න සයි අන්නට බෑ ඒ වාසනාවන්ත ප්‍රහාරයකින් උඩ පන්දුව තේරුම් අරගන්නට උත්සාහ කරන්නට දැඩි උත්සාහයක් දරුවා තේරුම් ගන්නට බෑ මේ පහර භයංකාරයි බන්ටි එවැගේම සුවේද මහතා අපිට අනුග්‍රහය ලබා දෙන සියල්ල අවසන් පන්දුවට වේගයෙන් දුවමු අන්තිමලේ දක්වා සටන් කරන පාදයේ බලමු කුමකින් කුමක් සිදු වේද වේගෙන් බාලසූරිය අතර තරගයේ සටන යහකහ බාලසූරිය වම් බාලසූරිය එවැගේම ගම්බද බාලසූරිය අපි සියල්ලක් මේ ආකාරයට කතා කළා දාපර මිත්‍රයන් ලකුණු 8යි මගේ ආදරණීය කණ්ඩායම සාංජෝට් මේ තරගමාලාවේ කඩේම් ලකුණු 8ක් දෝ කියලා මට විටකදී බැරිවෙනවා පළවෙනි තරගයත් 8යි දෙවෙනි තරගයත් 8යි අපි පන්දු 15ට ගැව්වේ 7යි ඊට පස්සේ දැන් ආයේ අවසන් මහා තරගය තුල ගහන්නෙත් 8යි මෙන්න කවදාත් කොතනත් මුල් තැන ඒ ඉසංක ලක්මාල්ටයි මුල් තැන ආරම්භක වෙඩිමුරේට හැබැයි අසාර්ථකත්වය මේ ක්‍රීඩා පිටිය තුල සංගමල්ලි මම දන්නවා ඉසංකලක් මාල් කියන්නේ මොනතරම් වේගෙන් ගහලා තරගමාලාවල් දිනවපු ක්‍රීඩකයෙක්ද කියලා මෙන්න ඒ අතර වාරයේ කඳවා ගන්නේ රොමේෂ් සුබසිංහයි රොමේෂ් සුබසිංහ මෙන්න ක්‍රීඩා පිටියේ වේගවත් වෙන්න බාලසූරියගේ අතර බාලසූරිය එනවා ක්‍රීඩා පිටිය තුල හස්ත උදාර මුල් තරගය තුල 4යි මේ තරගයේ ආසයි බලන්න ආසයි මෙන්න වේගෙන් ගහනවා ක්‍රීඩා පිටිය තුල මාබාගේ සාංජුට් ඉතින් මේ ක්‍රීඩා පිටිය තුල 10ට 4ක් ගහමු අපි සුබසිංහ අයියේ මුලින්ම 10ට 4ක් මේ ක්‍රීඩා පිටියේ සුබසිංහගේ පන්දු බාර වේගෙන් යනවා සිල්වන් කස්තුරියාච්චි පන්දු යට ඉන්නවා පිටියේ ඔයිම මොහොතක හෝ 10ට 4 වදිනවා මුල් පෙලෙන් කියන එක මෙන්න හාසිත උදාරගේ පන්දු බාර නැවත වතාවක් ක්‍රීඩා පිටිය තුල එකවර රකින්නේ නැහැ හැබැයි බාලසූරිය ඉන්නවා හින්දා නවතින්න මොකද බොහෝ දෙනා කියන්නේ නිවේදකයෝ කියන්නේ නූතන එල්ල ක්‍රීඩකයා මේ මානුවංගමින් හොයාගත්තු ආදරණීය මුතුකඩය මගේ ආදරණීය රංගමුල වෙනුවෙන් මෙන්න බාලසූරිය මෙන්න වේගයෙන් ගහනවා හැබැයි කෙටි පන්දු පහර යන්නේ වේගයෙන් යන්න ජයකොඩි නවතින්න අපි 10ට 10ක් හොයන්න අද රංගමුල එක්සත් කරගෙන මෙන්න පියෝමහල් ගහනවනම් ගහන්න දැනෙන්න ගහන්න හයියට ගහන්න කොල්ල රංගමුල්ලටත් ඉන්නවා කියන එක ගහලා පෙන්නනවා මේ ක්‍රීඩා පිටිය තුල ආයතන කණ්ඩායමෙන් වෙන් වෙලා ඇවිල්ලා රංගමුල්ලට පෙම්බදින ආදරණීය වමත් පිටිකරුවායි මෙන්න කෝලිගේ පන්දුවත් එක්ක මෙන්න 2-2යි පියුමාල් 2-2යි ගැව්වත් ගහන්නේ වැල් අත්පොලසන් ආදේ තියාගෙන රංගමුල්ල යන්න මගේ ආදරණීය ක්‍රීඩකයෝ ටික අජුගහකුත් තියනවාද බිමටම පතිත කරගෙන මේ ක්‍රීඩා පිටිය කියන එක මතක් කරගෙන මෙන්න පියුමාල් ඉන්නවා පන්දුවට මෙන්න ගහන්නේ කජුගහේ ආශිර්වාදයත් එක්කයි 3-3යි දැන් 9-3යි මම එකයි කිව්වේ මුලින් ගැහුවත් අගින් ගැහුවත් පන්දු ආර 20ටයි අපි අට ගහන්න ඕනේ මේ වටිනා කියන කටාන සංවර්ධන ක්‍රීඩා පිටියට මේ බණ්ඩිරිප්පේ හයිය පියුමාල්ගේ හයිය වමතේ හයිය මගේ ආදරණීය ක්‍රීඩකයාගේ පන්දු පහර හැබැයි දැවියාම හැබැයි අත්පොලසන් ආදය ලබා දෙන පියුමාල් දැන් අපිට අවශ්‍ය කරන ලකුණු රේට් එක ගෙනල්ලා දීලා තියෙන්නේ ආපු කොල්ල වැඩකාරයෙක් හැබැයි රංගම්මුල්ලට ගෙනියනවා කියන එක ඉතින් කොහොම රංගම්මුල්ලේ අද දිදුලන තරුව මේ බාලසූරිය ගහන්නේ බාලසූරිය අත්පොලසන් ආදය දෙන්න එයාලට තිබ්බ ඉස්දන් අපිටත් තියෙනවා එයාලට ගහන්න ඊට පිටිකරුවෝ අපිටත් ඉන්නවා අපිටත් තියන්නේ පිට්ටනියමයි විස අට ගැහුවදෙන් අතන කියපු කතාව වැඩකුත් නැහැ මෙතන කියපු කතාව වැඩකුත් නැහැ දිනලා තියෙන රංගමුල්ලයි ඒ හින්දා අත්පොලසන් ආදේ ගහගෙන ඉන්න මේ ඉන්නේ හර්ෂණ බාලසූරිය
එදා මානුවංගමින් ගෙනල්ලා අද ලංකාවම කතා කරන වටිනා කියන තුන් ඉරියව් ක්‍රීඩකයා වෙලා තියෙන්නේ. මෙන්න කෙටිපන්දු පහර වේගයෙන් යන්න. මෙන්න දිනේෂ් ජයකොඩි නවතින්න. මොකද දක්ෂයෙක්ගෙන් දක්ෂයෙකුට පන්දු වෙනවා. මගේ ආදරණීය කණ්ඩායම රංගම්මුල්ල ජයග්‍රහණය කරද්දී සූර්යයාගෙන් පිදුම් ලැබුවේ සිතුම් කාවින්දයි. මෙන්න සිතුම් ගහන්න බිමට වේගයෙන් යන්න. සිරිනුවන් කස්තුරි ආරච්චිට එකවර පන්දු හසු වෙනවා. වේග. හැබැයි ජයරත්න ඉන්නවා පන්දු යට. ජයරත්න පන්දු යට ඉන්නවා. වර්තමානයේ තියෙන ඔබේ ජවය, ශක්තිය, ඒ වගේම ඔබේ තියෙන තාක්ෂණය එක්ක මේ ක්‍රීඩා පිටියේ තරණය කරන්න ගහන්න පුළුවන් පන්දු පහරයන් බොහොමයි. මෙන්න සුභාස් හර්ෂනා බාලසූරිය වේගයෙන් යන්න. වේග. ජයකොඩි දුවන්න මොන වෙලාවක්. මොකද රමේෂ් සුබසිංහ කියන්නේ එදා ජොසිදාවත්ත රශ්මි ක්‍රීඩා පිටිය තුල වැඩි ලකුණුයි සූර්යයි දෙකම එකවර තමන්ගේ දෝතට තුරුළු කරගත්තු ක්‍රීඩකයයි. හැබැයි අද දැවියාම ආයත් රංගම්මුල්ලත් එක්ක ඇවිල්ලා රංගම්මුල්ල ගොඩනගාගෙන යන මගේ ආදරණීය ක්‍රීඩකයා මේ වටනා කියන ආකිල අස්මාන්තගේ පන්දු පාර බිමටයි. හැබැයි මේ ක්‍රීඩා පිටිය තුල දිනේෂ් ජයකොඩි වේගය හැබැයි තව මොහොතකට වෙනස් වෙන්න ජයකොඩි රවිදු ගිමන්තගෙන් අත්හැර පන්දුව සනුන් හංසජිප්ට බාර දෙන්නේ මෙහෙ වෙන මන් දැක්කේ වැඩි දක්ෂතාවය ජයකොඩිගේ. හැබැයි පොඩ්ඩක් තප්පරයක මෙහෙ වෙනවා. මුල් පෙලෙන් 4ක් ගහලා තරගයට තරගයක් ලබා දුන්නේ මගේ ආදරණීය උදාර. දැන් 4ට 4යි. මෙන්න හසිත උදාරයි පස්සට ගියේ කියලා මගේ චකිතයකුත් තිබ්බා. ඒ වුණාට බොහෝ වෙලාවට බිමට බෝලයක් දෙකක් වදිද්දි මගේ ආදරණීය නායකයා නිහතමානී වෙලා පිටුපස්සට ගියා. ඉල්ලුමට සැපයුම ලැබෙන්න නම් අත්පොළ සන්නාදය දෙන්න. මේ හසිත උදාර ක්‍රීඩා පිටියේ මෙන්න හසිත උදාර මේ ගහන්නේ හසිත උදාර. මම වත්මනේ දැකපු වර්තමානයේ දැකපු වාසනාවන්තම නායකයා. ඔයාට පුළුවන් අත්පොළ සන්නාදය දෙන්නකෝ ක්‍රීඩා පිටියේ මගේ ආදරණීය මිත්‍රයෝ. මෙන්න හසිත උදාරයි ක්‍රීඩා පිටියේ. රකින්නවා ක්‍රීඩා පිටිය තුල. ක්‍රීඩා පිටියේ කොහොම නමුත් අවසාන මොහොතේදී අර කැපී යන පන්දු පාරාස්ත උදාරකෙන් උදුරා ගන්නවා මහභාගයේ මගේ ආදරණීය පන්දු යවන්න. ඉතින්